හායි යාළුවනේ ඔයාලට කොහමද? ඔන්න ඉතින් 2026 පළවෙනි vlog එකෙන් ඉතින් මම ඔයාලව හම්බ වෙන්න ආවා. මට ඉතින් අද නම් ගොඩක් ස්පෙෂල් දවසක්. මොකද ඉතින් අපි අපේ අලුත් ගෙදරට ගිය vlog එක තමයි මම මේ අද ඉතින් ඔයාලට පෙන්වන්න අරගෙන එන්නේ. එහෙනම් ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න. නොසිතුසේ සිත් බැඳුනේ සැනකින්නව අපි ඉතින් මේ ගෙදරට ගිහිල්ලා නම් දැන් දවස් දෙකක් තුනක් වෙනවා. මම ඉතින් මේ වීඩියෝ එක නම් ගත්තේ චුට්ටක් කාලයක් ගිහිල්ලා. මොකද ඉතින් අපිට අපේ ගෙදර අස් කරන්න ගොඩක් දේවල් තිබුණා. ඒකට ඉතින් අයියා, අක්කි, නංගිගේ හස්බන්ඩ් ඒ වගේම ගොඩක් අය පවුලේ අපිට උදව් කරා. අපි ඉතින් ඒ නිසා ලේසියෙන් මේ වැඩ ටික කරගත්තා. ඔන්න ඔහොම තමයි ඉතින් අපි අපේ ලිවිං ඒරියා එක මේ ගෙදර හදාගත්තේ. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. මේ යාවේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හිනේ මං ආසයි නවතින්න මේ හිනේ සිහිනෙන් මල් මාලතියේ සොඳුරේ නොසිතුසේ සිත් බැඳු පේනවනේ නංගි මායිත් එක කෝලම් කර තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. මොකද ඉතින් මේවා මම මතක් කරන්න මතකේ තියාගන්න ඒ වගේම පස්සේ ආයෙ ටික ටික බලන්න එකතු කරගන්න තමයි මේ වීඩියෝස් මම ඉතින් කරන්නේ. කුණ්ඩ සමන් මල් වසන්තේ ආදරෙන්ම මත් වෙලා ආයහන්ගි මේ ඉඳන්ති ආදුවක් දිහැන් ගුණාමේ මෙතන තමයි ඉතින් බාත්රූම් එකයි ටොයිලට් එකයි ලොන්ඩ්‍රි ඒරියා එකයි තුනම තියෙන්නේ. බලන්නකෝ ඉතින් එතනත් චූටි මිරර් එකක් තියෙන නිසා අපි දෙන්න එතනත් ඉතින් කෝලම් කරන එක තමයි තියෙන්නේ. මං ආසයි නවතින්න මේ හිනේ රාසින්නවත් ඔන්න ඉතින් අපි අපේ කිචන් එකට ආවා. බලන්නකෝ කිචන් එකත් ලස්සනද කියලා. රෑදවාලි මල්ලෝවිල්ලේ ඉන්නම් සැනකින්නවත් සීනයක් වීමයි එහෙනම් ඉතින් දැන් අපි උඩ තට්ටුවට යමු. පේනවනේ අපේ නංගි තමයි ওই විදියට හයියෙන් උඩට නගින්නේ. ඔතන ඉතින් පඩිපෙළ 10ක් 15ක් විතර තියෙනවා. අපේ උඩ තමයි ඉතින් මාස්ටර් බෙඩ්රූම් එක තියෙන්නේ. ඒ වගේම තවත් කාමරයක් එහා පැත්තෙන් තියෙනවා. ওই විදියට view එකක් පේනවා. උඩත් ඉතින් අපි ටීවී එකක් ඒව ඉතින් තියාගෙන තමයි ඉන්නේ. පේනවනේ නංගිගේ වැඩ. දැන් අපි පහළට යමු. ওই විදියට තමයි එළිය පේන්නේ. තාමනම් ඉතින් ගෙදර හොඳටම ඉතින් අස් කරලා ලස්සන කරගෙන නම් ඉවර නැහැ. ඒ වුණාට ඉතින් තවත් කල් යන්න නැතුව මට හිතුණා වීඩියෝ එකක් ගේන්න. ඒක නිසා මම ඉතින් මේ වීඩියෝ එක අරන් ආවේ. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ගෙදර එළිය තියෙන්නේ. ඔන්න ඔහොම ඉතින් ඊට පහුවෙනද ඉතින් වැලන්ටයින් එක තිබුණා. ඒ නිසා අපිට හිතුණා ඉතින් රස කෑම එකක් හදලා හස්බන්ඩ් ගෙදරදී ආව සර්ප්‍රයිස් කරන්න. ගොඩක් සර්ප්‍රයිස් වුණේ. මොකද එයාත් මට gift ඒ වගේම ලස් රෝස් මලක ඒව මේව ටික අරගෙන තමයි ඇවිල්ලා තිබ්බේ. බලද්දි ඉතින් කේක් එකකුත් අරගෙන ඇවිල්ලා. මම නම් ඉතින් එයාට ලඟුඩි චූටි gift එකක් දුන්නා. ඔන්න ඔය විදිහට ඉතින් අපි පොන්චියට වැලන්ටයින් ඩේ එකත් ඉතින් සැමරුවා. බලන්නකෝ ඉතින් පුළුවන් විදිහට කේක් ඒව හදලා පොඩි කෑම මේසයකුත් මම ඉතින් හැදුවා. කතරකතනිද වෙනවලාවේ එක දවසක සෙවනෙහි ආවේ හිරිපුද නැති කඳුළු අවාරේ මා තනිකරුවක් මියන වෙලාවේ ඔබ දෙසුනක් මෙවෙන නිලාවේ අද තවමත් සඳලු තලාවේ ඔන්න ඉතින් ඊට පහුවෙන දවසේ
අපි ගියේ ඉතින් තබ්බේ හෝදයිකට. මේකේ කියන්නේ ජපානයේ තියෙන පැයකට අපිට මස්සාර්ගේ වගේම මේ වගේ ලුළු වර්ග මේ ඔක්කොම ඉතින් මේ වගේ කූරු වල ගහලා තියෙනවා. අපිට මේව බැදලා ඒ වෙලාවෙම අපිට ඕන දේවල් හැමදේම දාගෙන ඉතින් කන්න පුළුවන්. ඒ වගේම ඩෙසර්ට් කෝන් එකක්, සැලඩ් කෝන් එකක් ඒ වගේ ඔක්කොම ඉතින් තියෙනවා. එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. බයි එහෙනම්. මෙහිත සනසන්න